මීට අවුරුදු 4500කට පෙර අද අපි භාවිතා කරන ක්‍රේන් තිබුණේ නැහැ. බුල්ඩෝසර් තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. නවීන ඉංජිනේරු තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒත් අදටත් ලෝකයේ පුදුම කරන දැවැන්ත නිර්මාණයක් ඒ කාලේ ඉදි වුණා. ඒ තමයි ඊජිප්තුවේ ගීසා පිරමීඩය. මේ ඉදි කරන්න ගල් කුට්ටි මිලියන 2කට වඩා භාවිතා කරලා තියෙනවා. එක් ගල් කුට්ටියක සාමාන්‍ය බර ටොන් 2ක් 3ක් අතර වෙනවා. හැබැයි සමහර ගල් කුට්ටි ටොන් 70කටත් වැඩි බරකින් යුක්තයි. මෙතරම් විශාල ගල් කුට්ටි මිනිසුන් උස්සලා මීටර් 146කට ආසන්න උසකින් යුත් පිරමීඩයක් බවට පත් කළේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පුරාවිද්‍යාඥයන් සහ විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ පරීක්ෂණ කරනවා. ඒ අතරතුර විවිධ අදහස් සහ න්‍යායන් ලෝකේ පුරා පැතිරුණා. නමුත් ඒ හැම අදහසක්ම සත්‍ය නෙවෙයි. අද පුරාවිද්‍යාත්මක සාක්ෂි, නව තාක්ෂණය සහ විද්‍යාත්මක පරීක්ෂණ මගින් අපි මීට කලින් නොදත් කරුණු රැසක් හෙළි වෙලා තියෙනවා. ඉතින් ගීසා මහා පිරමීඩය ඇත්තටම හැදුවේ කොහොමද? අද අපි ජනප්‍රිය කතා නෙවෙයි, විද්‍යාඥයන් සොයාගත් සාක්ෂි සහ තවමත් නොවිසඳුණු අභිරහස් එකින් එක විමසා බලමු. මේ තමයි ගීසා මහා පිරමීඩයේ සැබෑ කතාව. ගීසා මහා පිරමීඩය ලෝකේ පැරණි පුදුම හතෙන් අදටත් සම්පූර්ණයෙන් ඉතිරි වෙලා තියෙන එකම පුදුම නිර්මාණයයි. ඒ ඉදිකලේ මීට අවුරුදු 4500කට පමණ පෙර ඊජිප්තුවේ සිව්වන රාජවංශයේ පාරාවෝ කුපුගේ කාලයේදී. බොහෝ පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව මේ පිරමීඩය ඉදිකලේ කුපු පාරාවෝගේ රාජකීය සොහොන ලෙසයි. පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කළේ මරණය කියන්නේ ජීවිතයේ අවසානයක් නෙවෙයි කියලා. ඔවුන්ගේ විශ්වාසය අනුව මරණයෙන් පස්සේ තව ජීවිතයක් තිබුණා. ඒ නිසාම පාරාවෝගේ දේහය මමීකරණය කරලා අනෙක් ජීවිතයට අවශ්‍ය වෙයි කියලා විශ්වාස කළ රන් භාණ්ඩ, ආහාර සහ වටිනා දේවල් සමග තැන්පත් කළා. හැබැයි ගීසා මහා පිරමීඩය විශේෂ වෙන්නේ ඒ හේතු නිසා විතරක් නෙවෙයි. මුලින්ම මේ පිරමීඩයේ උස මීටර 146කට ආසන්නයි. ඒ කාලේ ලෝකයේ කිසිම ගොඩනැගිල්ලක් මේ තරම් උසක් තිබුණේ නැහැ. ඇත්තටම වසර 3800කට වැඩි කාලයක් පුරා ලෝකයේ උසම මිනිස් නිර්මාණය ලෙස පැවතුනේ මේ පිරමීඩයයි. ඒ වගේම එය ඉදි කරන්න භාවිතා කර ගල් කුට්ටි මිලියන 2කට වඩා වැඩි. ඒ ගල් කුට්ටි අදටත් ඉංජිනේරුවන් පුදුම වෙන තරම් නිර්වද්දව එකිනෙකට ගැලපෙනවා. ඉතින් මේ තරම් දැවැන්ත නිර්මාණයක් නවීන යන්ත්‍ර නැති කාලයකද ඉදි කළේ කොහොමද? වසර ගණනාවක පරීක්ෂණ වලින් පස්සේ විද්‍යාඥයන් මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පටන් ගත්තා. දැන් අපි බලමු ඔවුන් සොයාගත් වැදගත්ම සාක්ෂි මොනවද කියලා. ගීසා මහා පිරමීඩය ගැන තියෙන ලොකුම ප්‍රශ්නය මේ දැවැන්ත ගල් කුට්ටි ඉහළට ගෙන ගියේ කොහොමද කියන එකයි. අද වන විට පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන සාක්ෂි වලට අනුව මේ පිරමීඩය ඉදි කළේ දහස් ගණනක් දක්ෂ ශ්‍රමිකයන් සහ ශිල්පීන්ගේ එකමුතුවෙන්. කාලකට පෙර මේ පිරමීඩ වහලුන් ලවා ඉදි කළා කියලා විශ්වාස කළා. හැබැයි ගීසා අසල හමු වූ ශ්‍රමිකයන්ගේ සොහොන්, ඔවුන්ගේ ජීවත් වූ ගම්මාන සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පෙනී යන්නේ ඔවුන්ට ආහාර, නවාතැන් සහ වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා දී තිබූ බවයි. ඒ කියන්නේ මේක ඉතා හොඳින් සංවිධානය කළ ජාතික ව්‍යාපෘතියක් වගේ දෙයක්. එහෙනම් ගල් කුට්ටි ආවේ කොහින්ද? බොහෝ හුණු ගල් කුට්ටි ගීසා අවට ගල් කොරි වලින් කපාගෙන ආවා. හැබැයි රජුගේ කුටිය වගේ වැදගත් ස්ථානවල භාවිතා කළ ග්‍රැනයිට් ගල් ආස්වාන් කියන ප්‍රදේශයෙන් ගෙනාවා. ඒ දුර කිලෝමීටර් 800කට වැඩි. පරීක්ෂකයන් විශ්වාස කරන්නේ මේ ගල් නයිල් ගඟ ඔස්සේ විශේෂ බෝට්ටු වලින් ප්‍රවාහනය කළා කියලා. නමුත් ටොන් ගණනක් බර ගල් ඉහළට ගෙන ගියේ කොහොමද? 2018 වසරේදී හැට්නප් කියන පුරාණ ගල් කොරියෙන් වැදගත් සොයා ගැනීමක් සිදු වුණා. එහි තිබුණු පැරණි බෑවුම් මාර්ගයක් සහ කඹසවි කළ පද්ධතියක් නිසා බරගල් ඉහළට ඇදගෙන යන්න පුළුවන් වුණා කියලා විපර්යේෂකයන් හිතනවා. මේ සොයා ගැනීම පිරමීඩ ඉදිකිරීමේ තාක්ෂණය ගැන තිබුණු විශාල ප්‍රශ්නයකට වැදගත් ඉඟියක් වුණා. හැබැයි මේකෙන් හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබුණේ නැහැ. මෙතරම් විශාල ව්‍යාපෘතියක්
ඒ කාලේ මෙතරම් නිර්වද්‍යව සැලසුම් කළේ කොහොමද කියන ප්‍රශ්නය අදටත් සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. ඒ නිසාම ගීසා මහා පිරමීඩය තවමත් ලෝකේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණ වලින් එකක් ලෙස සැලකෙනවා. නමුත් මේ පිරමීඩය ගැන තවත් පුදුම හිතන දේවල් තිබෙනවා. පර්යේෂකයන් අදටත් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි අභිරහස් කීපයක් මේ දැවැන්ත නිර්මාණය තුල සැඟවී තිබෙනවා. දැන් අපි ඒ අභිරහස් ගැන බලමු. ගීසා මහා පිරමීඩය ගැන අපි අද ගොඩක් දේවල් දන්නවා. හැබැයි විද්‍යාඥයන්ටත් අදට සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බැරි කරුණු කිහිපයක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ සොයා ගැනීමක් සිදු වුණේ 2017 වසරේදී. ස්කෑන් පිරමීඩ්ස් කියන ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘතිය පිරමීඩය කඩන්නේවත් නැතුව ඇතුළ බලන්න පුළුවන් අලුත් තාක්ෂණයක් භාවිතා කළා. ඔවුන් භාවිතා කළේ මියෝන් කියන අභ්‍යවකාශයෙන් නිරන්තරයෙන් පෘථිවියට එන ඉතා කුඩා අංශු. ඒ තාක්ෂණය භාවිතා කරලා ග්‍රෑන්ඩ් ගැලරි කියන දිගු මාර්ගයට ඉහළින් කලින් නොදැන සිටි විශාල හිස් අවකාශයක් හඳුනාගත්තා. ඒ හිස් අවකාශය ඉදිකලේ ඇයි? එහි මොනව තිබුණද කියන ප්‍රශ්නවලට අදටත් නිශ්චිත පිළිතුරක් නැහැ. තවත් පුදුම දෙයක් තමයි පිරමීඩයේ නිර්වද්‍යතාවය. පිරමීඩයේ සෑම පැත්තක්ම උතුර දකුණ නැගෙනහිර සහ බටහිර දිශාවන්ට ඉතා නිවැරදිව යොමු වෙලා තියෙනවා. ඒ කාලේ නවීන මිනුම් උපකරණ නොතිබියදී මෙතරම් නිර්වද්‍යතාවයක් ලබාගත්තේ කොහොමද කියලා පර්යේෂකයන් අදටත් අධ්‍යයනය කරනවා. ඒ විතරක් නෙවෙයි. රජුගේ කුටිය ඇතුලේ තිබෙන දැවැන්ත ග්‍රැනයිට් ගල් කුට්ටි ටොන් දහස් ගණන් බර පිරමීඩයේ බරක් දරාගෙන අදටත් ස්ථාවරව පවතිනවා. මෙතරම් විශාල බරක් දරා ගන්න පුළුවන් විදියට එය සැලසුම් කළ ආකාරය අද ඉංජිනේරුවන්ටත් අධ්‍යයනය කරන මාතෘකාවක්. ඒ නිසා ගීසා මහා පිරමීඩය ගැන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබිලා තිබුණත් තවත් ප්‍රශ්න කිහිපයක් අදටත් විවෘතව තියෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ අනාගතයේ තවත් පරීක්ෂණ වලින් වෙන්න පුළුවන්. ඉතින් ගීසා මහා පිරමීඩය ඇත්තටම අභිරහසක්ද? නැත්නම් මිනිස් බුද්ධියේ විශිෂ්ට ජයග්‍රහණයක්ද? අවුරුදු 4500කට වැඩි කාලයක් ගත වෙලා තිබුණත් ගීසා මහා පිරමීඩය අදටත් ලෝකේ වඩාත්ම අධ්‍යයනය කරන පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක්. විද්‍යාඥයන්ගේ පර්යේෂණ නිසා මේ පිරමීඩය ඉදිකළ ආකාරය ගැන අද අපි කලින්ට වඩා ගොඩක් දේවල් දන්නවා. ඒත් සෑම ප්‍රශ්නයකටම තවම පිළිතුරු ලැබිලා නැහැ. අදටත් පිරමීඩය ඇතුලේ සම්පූර්ණයෙන් ගවේෂණය නොකළ ස්ථාන තියෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරි වසරවල තවත් වැදගත් සොයා ගැනීම් සිදු වෙන්න පුළුවන්. නමුත් එක දෙයක් නම් පැහැදිලි. ගීසා මහා පිරමීඩය කියන්නේ මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ඉංජිනේරු ජයග්‍රහණ වලින් එකක්. ඒ ඉදිකල මිනිසුන් ඔවුන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිතපු සැලසුම් කරපු සහ ක්‍රියා කළ අතිවිශිෂ්ට නිර්මාණකරුවන් බවට සැකයක් නැහැ. අද අපිට ඒ තාක්ෂණය ගැන බොහෝ දේ තේරුණත් ඔවුන්ගේ දක්ෂතාවය ගැන ඇති පුදුමය නම් තවමත් අඩු වෙලා නැහැ. ඉතින් ඔබ හිතන්නේ ගීසා මහා පිරමීඩය ගැන තවමත් සොයානුගත් රහස් තියෙනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ඉතිහාසයේ විද්‍යාව සහ ලෝකයේ අභිරහස් ගැන තවත් ගුණාත්මක වීඩියෝ බලන්න ඩැකීනෙට් channel එක subscribe කරන්න. මම නැවත හමු වෙන්නම්. තවත් ලෝකයේ පුදුම කරන සත්‍ය කතාවක් එක්ක.